ගැහැණු ළමයෙක් විදිහට ඔයාගේ පුද්ගලික සනීප ආරක්ෂාව. එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් හයිජීන් එක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයා හරි විදිහට ඔයාගේ පර්සනල් හයිජීන් එක පවත්වාගෙන යනවා නම් ඔයාට පුළුවන් රෝග වැළඳීම වළක්ව ගන්න. පෞද්ගලික ස්වස්ථතාව සහ පෙනුම වැඩි දියුණු කරගන්න. සමාජයේ ඉහළ පිළිගැනීමක් ලබා ගන්න. ඒ වගේම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාලට මම කියලා දෙනවා personal hygiene habits 15ක් ගැන. මේ habits 15 අනුගමනය කරලා ඔයාට පුළුවන් හැම දවසකම fresh, confidentව, cleanව ඉන්න. පළවෙනි එක තමයි ඔයාගේ කොණ්ඩය සතියට දෙවරක්, තුන්වරක් වගේ සෝදන්න. සතියට දෙපාරක් තුන් පාරක්වත් ඔයාගේ කොණ්ඩය හොදගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ මගින් ඔයාගේ හිස් කබල පිරිසිදු වෙනවා. හිස් සොරි සහ ආසාදන වැළැක්වෙනවා. හිසකෙස් වර්ධනය උත්තේජනය වෙනවා. නිරෝගී සහ දිදුරන කෙස් කලඹක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන hair mask එකක් පාවිච්චි කරලා ඔයාගේ කොණ්ඩෙට කීකරු ෂැම්පෝ එකක්, කන්ඩිෂනර් එකක් යූස් කරලා ඔයාගේ කොණ්ඩය වොෂ් කරගන්න. දෙවෙනි එක තමයි ඔයාගේ hair brush එක සතියට වරක් සෝදන්න. ඔයාගේ hair brush එක කියලා කියන්නේ බැක්ටීරියා සහ දිලිර ගොඩාක් වර්ධනය වෙන්න පුළුවන් තැනක්. hair brush එකේ රැඳෙන කොණ්ඩය හිස් කබලෙන් ඉවත් වෙන තෙල්, දූවිලි සහ සමේ මැරුණු සෛල වගේ දේවල් හින්දා බැක්ටීරියා සහ දිලිර වර්ධනය වෙන්න ගොඩාක් ලොකු පරිසරයක් මේකේ නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා සතියට වරක්වත් ඔයාගේ hair brush එක පිරිසිදු කරගන්න එක ගොඩාක් වැදගත්. මේ මගින් බැක්ටීරියා සහ දිලිර වර්ධනය වැළැක්වෙනවා, හිස් කබලේ ආසාදන හා කැසීම් අවම වෙනවා, කොණ්ඩේ කැඩී යාම වැළැක්වෙනවා, හිස් කබල නිරෝගීව තබා ගන්න ඔයාට පුළුවන් වෙනවා. තුන්වෙනි එක තමයි ඔයාගේ පිලෝ කේස් මාරු කරන්න. ඔයාගේ කොට්ටුරේ කියලා කියන්නේ බැක්ටීරියාවන් වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන් තැනක් කියලා පර්යේෂණ වලින් පෙන්වලා දෙනවා. මේ හින්දා ඔයාගේ කොට්ටුරය දවස් 4කට වරක්වත් පිරිසිදු කරලා මාරු කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ මගින් කුරුළෑ සහ සමේ ආසාදන වැළැක්වෙනවා. බැක්ටීරියා සහ ආසාත්මිකතා වැළැක්වෙනවා. හිස කෙස්වල සෞඛ්‍ය වැඩි වෙනවා. සුවබර නිින්දක් ඔයාට ලැබෙනවා. හතරවෙනි එක තමයි දිනපතා ඇඟ සෝදන්න. දිනපතා ඔයාගේ ඇඟ පිරිසිදු කරගන්න එක ගොඩාක් වැදගත්. මේ මගින් ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා වගේම ඔයාගේ ශරීර දුර්ගන්ධය එන එක වැළැක්වෙනවා. ඉතින් ඔයාගේ ඇඟ සෝදනකට ඔයාගේ කන පිටුපස, කකුලේ නියපොතු, වැලමිට, දණහිස්, අත් යට, ඔයාගේ නේවල් එක පිරිසිදු කරගන්න මතක තියාගන්න විශේෂයෙන්ම. පස්වෙනි එක තමයි ඔයාගේ බොඩි එක සතියට වරක්වත් ස්ක්‍රබ් කරන්න. සතියට වරක් දෙවරක් බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කිරීමෙන් මැරුණු සම ඉවත් කරන්න පුළුවන්. සම පැහැපත් වෙනවා. ලේ ගමනාගමනය වැඩි වෙනවා. අලුත් සෛල වර්ධනය වෙනවා. හයවෙනි එක තමයි ඔයාගේ මුහුණ දිනකට දෙවරක් සෝදන්න. දවසට දෙපාරක් ඔයාගේ මුහුණ සේදීමෙන් අධික තෙල්, දූවිලි, අපිරිසිදු දේවල් ඉවත් වෙනවා. බැක්ටීරියා ඉවත් කරලා කුරුළෑ වළක්ව ගන්න පුළුවන් වෙනවා. සම වියලීම සහ තෙල් ගතිය සමබර කරනවා. උදෑසන සම ප්‍රබෝධමත් කරනවා. හත්වෙනි එක තමයි ඔයාගේ මුහුණ අල්ලන්න එපා. අපේ අත කියලා කියන්නේ වෛරස්, බැක්ටීරියා, විෂ බීජ ගොඩාක් තැවරුණු තැනක්. ඉතින් මේ විෂ බීජ පිරුණු දෑත් වලින් ඔයාගේ මුහුණ අල්ලනකොට මේ විෂ බීජ ශරීරගත වෙන්න පුළුවන්. විවිධ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කුරුළෑ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. මේ හින්දා ඔයා මේ පුරුද්ද කොහොම හරි හිතාමතා හරි පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම වාට මේ සඳහා නිතර සබන් දාලා අත් හොදන්න, එහෙම නැත්නම් විෂ බීජනාශක දියර පාවිච්චි කරන්න පුළුවන්. අටවෙනි එක තමයි පිරිසිදු ෆේස් ටවල් එකක් පාවිච්චි කරන්න. ඔයාගේ මුහුණ පිස දැමීම සඳහා පිරිසිදු වෙනම
ටවල් එකක් පාවිච්චි කිරීමෙන් ඔයාට බැක්ටීරියා සහ විස බීජ පැතිරීම වැළැක්වෙනවා. කුරුලෑ සහ සමේ ගැටලු අවම වෙනවා. සමෙහි ඇති තෙල් සහ අපිරිසිදු දේවල් ඉවත් වෙනවා. ඒ වගේම ඔයාට තියෙන හරිම සෙන්සිටිව් සමක් නම් මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම දිගු කාලීනව සමේ පැහැපත් බවත් රැකෙනවා. 9 වෙනි එක තමයි දිනකට දෙවරක් දත් මදින්න. දිනකට දෙවරක් උදේ සහ රාත්‍රියේ දත් මැදීමෙන් දත් දිරා යාම වැළැක්වෙනවා. විදුරු මස් රෝග වළක්ව ගන්න පුළුවන් වෙනවා. මුඛ දුර්ගන්ධය දුරු වෙනවා. දත් දුර්වර්ණ වීම වැළැක්වෙනවා. මේ හින්දා මතක ඇතුව දවසට දෙපාරක් දත් මදින්න. 10 වෙනි එක තමයි ඔයාගේ දිව පිරිසිදු කරගන්න. ඔයාගේ දත් වගේම ඔයාගේ දිවත් පිරිසිදු කරගන්න එක ගොඩාක් වැදගත් දෙයක්. මේ මගින් මුඛ දුර්ගන්ධය නැති වෙනවා. බැක්ටීරියා ඉවත් වෙනවා. ඒ වගේම සමස්ත මුඛ සෞඛ්‍යම ආරක්ෂා වෙනවා. ඉතින් ඔයාට පුළුවන් දිනපතා උදෑසන සහ රාත්‍රියේ දත් මැදීමෙන් පස්සේ ටංග් ස්ක්‍රේපර් එකක් හෝ ටූත් බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ඔයාගේ දිව පිරිසිදු කරගන්න. 11 වෙනි එක තමයි මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න. සමහර අවස්ථාවල අපේ කටින් නිකුත් වෙන දුර්ගන්ධයෙන් හින්දා ඔයාලත් අපහසුතාවයට පත් වෙලා ඇති. මේ වගේ අවස්ථාවල අපේ කොන්ෆිඩන්ට් එකත් ගොඩාක් අඩු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඔයාට මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කඩේ තියෙන මවුත් වොෂ් වගේම ඔයාට ස්වභාවික මවුත් වොෂ් එකක් විදිහට කරාබු නැටි පාවිච්චි කරන්නත් පුළුවන්. 12 වෙනි එක තමයි ඔයාගේ ටූත් බ්‍රෂ් එක වෙනස් කරන්න. නියමිත කාලපරාසයක් ඇතුළත ඔයාගේ ටූත් බ්‍රෂ් එක අලුත් කරේ නැති වුණොත් මේකට බැක්ටීරියා එකතු වෙන්න පුළුවන්. මේ බැක්ටීරියා එකතු වීම හින්දා දුර්ගන්ධයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ මගින් විදුරු මස් වලට හානි වෙන්නත් පුළුවන්. ඒ හින්දා මාස 3-4කට වරක්වත් ඔයාගේ ටූත් බ්‍රෂ් එක අලුත් කරන්න මතක තියාගන්න. 13 වෙනි එක තමයි සතියට වරක් ඔයාගේ අත් යට රෝම ඉවත් කරන්න. 14 වෙනි එක තමයි දිනපතා ඩියෝඩ්‍රන්ට් යූස් කරන්න. සමහර අවස්ථාවලදී අත් යට දහදිය තියෙන හින්දා ඔයත් අපහසුතාවයට පත් වෙලා ඇති. මේකට විකල්පයක් විදිහට ඔයාට ඩියෝඩ්‍රන්ට් යූස් කරන්න පුළුවන්. මේ මගින් ඔයාගේ දහදිය දුකද නැති වෙලා ඔයාට විශ්වාසය සහ ප්‍රබෝධයක් ඇති වෙලා ඒ වගේම අනිත් අය ඉස්සරහා අපහසුතාවයකට පත් නොවි ඒ වගේම පිරිසිදුකම තහවුරු වෙලා බැක්ටීරියා විනාශ වෙනවා. 15 වෙනි සහ අන්තිම එක තමයි ඔයාගේ නියපොතු කොටට කපලා පිරිසිදුව තියාගන්න. නියපොතු දිගට වැවුවහම ලස්සනයි තමයි. හැබැයි නියපොතු කොටට කැපුවොත් ඔයාට රෝගාබාධ වළක්ව ගන්න පුළුවන් වෙනවා. බැක්ටීරියා, දිලීර මේ නියපොතු වල තැන්පත් වීම හින්දා ඔයාගේ ශරීරයේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. නියපොතු කොටට කැපුවොත් ඒව වළක්ව ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආහාර විෂ වීම වැළැක්වෙනවා. ඒ වගේම පිරිසිදු බවක් සහ මනා පෙනුමක් ඔයාට මේ නියපොතු කොටට සහ පිරිසිදුවට කපලා තිබ්බොත් ලැබෙනවා. ඉතින් ඔයාත් ඔයා ගැන වැඩිපුර හිතනවා නම් මේ හැබිට්ස් 15 අමතක නොකර අනුගමනය කරන්න.